බ්‍රේකප් එකකින් පස්සේ තව මේ වේදනාව විඳිනවා නම් මේ පණිවිඩය ඔයාටයි. මුලින් මේ චූටි කතාව අහලා ඉමු. ඈත කැලෑවක මිනිසෙක් අතරමං වුණා. එයාට ආපහු යන්න පාරක් හම්බුනේ නැහැ. එයාගේ ළඟ තිබුණ හැම දෙයක්ම නැති වුණා. එයා හිතුවේ එයාට ආපහු එළියට යන්න බැරි වෙයි කියලා. එයාට අඳුර තනිකම දැනෙන්න ගත්තා. ඒත් එයාට මතක් වුණා පොඩි කාලේ එයා ඉගෙනගත්ත පාඩමක් ගැන. ඒ තමයි කොච්චර අඳුර තිබුණත් පොඩි ආලෝකයක් තිබුණොත් ඒකෙන් ලොකු දුරක් යන්න පුළුවන් කියන එක. එයා එයාගේ ළඟ තිබුණ පොඩි ෆ්ලෑෂ් ලයිට් එක දල්වා ගත්තා. ඒ ෆ්ලෑෂ් ලයිට් එකෙන් එයා දැක්කේ පොඩි එළියක් විතරයි. ඒ එළිය නිසා එයා එක පියවරක් ඉස්සරහට ගියා. ආයෙත් ෆ්ලෑෂ් ලයිට් එකෙන් එළිය බලලා තව පියවරක් තිබ්බා. මෙහෙම ටික ටික පියවරෙන් පියවර ගිහින් එයාට පුළුවන් වුණා කැලෑවේ කෙළවරට එන්න. එයාට එතකොට තේරුණා මගේ ළඟ තිබුණේ පොඩි ෆ්ලෑෂ් ලයිට් එකක් වුණත් ඒකෙන් මට පුළුවන් වුණා ලොකු අඳුරක් පරාද කරන්න කියලා. මේ කතාව ඔයාට අදාළයි. බ්‍රේකප් එකක් කියන්නේ අඳුරු කැලෑවක අතරමං වුණා වගේ දෙයක්. ඒක ඇතුලේ ඔයාට තනිකම වේදනාව දැනෙන්න පුළුවන්. ඒත් ඔයාට පුළුවන් ඒ අඳුර පරදවන්න. මේක එකපාරට කරන්න බෑ. ඔයාට පුළුවන් එක එක පියවර ගාන ඉස්සරහට තියන්න. පළමු පියවර විදිහට ඔයාට දැන් දැනෙන වේදනාව පිළිගන්න. මට දැන් දුකයි කියලා ඔයාටම කියන්න. දෙවන පියවර. දවසේ හොඳම දේවල් දෙකක් ගැන හිතන්න. ඒක පුංචි දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අද මම අහපු සින්දුව ලස්සනයි කියලා වගේ පුංචි දේවල් ආසාවෙන් හිතන්න. තුන්වන පියවර. ඔයාට ආස දෙයක් කරන්න, චිත්‍රපටයක් බලන්න, පොතක් කියවන්න, යහළුවෙක් එක්ක කතා කරන්න. මේ දේවල් පොඩි වුණත් මේ පුංචි පියවරයන් ඔයාට වේදනාවෙන් මිදෙන්න උදව් කරයි. මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ ෆ්ලෑෂ් ලයිට් එක ඔයාමයි. ඒ ආලෝකයෙන් ඔයාට පුළුවන් මේ වේදනාව පරාද කරලා ආපහු එළියට එන්න. ඔයා අනිවාර්යෙන්ම ඒක කරනවා. අමතක කරන්න එපා. ඔයා හැමෝටම වටින කෙනෙක්. මේ වෙලාවේ ඔයා ගැන හිතන්න ඕනේ. ඇයි දන්නවද පුංචි ළමයෝ? ඔයාට දැනට වඩා හොඳ අනාගතයක් අනිවාර්යෙන්ම ඉස්සරහට ලැබෙන්න තියෙනවා. ඔබට ජය.